අයිබෝවන් කියලා ටෙක්බ්‍රෝ ලංකා YouTube channel එකට ඔයාලව සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් WhatsApp එකෙන් අපිව පිස්සු වට්ටන්න එනව සුපිරිම AI feature එකක් ගැන තමයි අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියන්න යන්නේ. ඉතින් ටෙක්බ්‍රෝ ලංකා YouTube channel එක subscribe කරන්න, යාළුවන්ට බලන්න share කරන්න. මොකද්ද මේ AI feature එක කියලා අපි දැන් බලමු. මම මේ AI එක ගැන පුංචි හැඳින්වීමක් කරන්න. ඉතින් හැම සමාගමකටම AI එකක් තියෙනවානේ. ඉතින් දැන් ඔයාලා දන්නවා ඇති Microsoft එකට තියෙනවා Copilot. Google එකට තියෙනවා Gemini. ඉතින් Meta සමාගමත් කල්පනා කරලා තියෙනවා එයාලටත් AI එකක් හදාගන්න. ඉතින් Meta AI තමයි එයාලගේ AI එකේ නම. ඉතින් ඒක ඔයාලගේ ෆෝන් එකේ දැන් WhatsApp එක අයත් වෙන්නේ Meta ආයතනයේටනේ. ඉතින් ඒ හින්දා අපේ WhatsApp එකේ අපිට එදිනෙදා වැඩ පාසු කරගන්න මෙයාලා Meta AI එක අපිට WhatsApp එකට ලබා දීලා තියෙනවා. ඉතින් මේකෙන් හරියට වැද ගන්න විදිය තමයි අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියනවා කිව්වේ. ඉතින් දැන් අපි බලමු කොහොමද මේකෙන් ලේසියෙන්ම අපේ වැඩ කරගන්නේ කියලා. ඉතින් මේ වැඩේ කරගන්න කලින් ඔයා එකටම බලන්න ඕන ඔයාගේ Play Store එකට ගිහිල්ලා ඔයාගේ WhatsApp එක අප්ඩේට් කරලාද කියලා. ඉතින් දැන් අපි WhatsApp මේ Play Store එකට ගිහිල්ලා WhatsApp කියලා සර්ච් කරගමු. WhatsApp කියලා සර්ච් කරගත්ත ගම උඩින් එනවා යාළුවනේ WhatsApp මෙන්න මේ තියෙනවා. ඉතින් WhatsApp message එක මගෙන අප්ඩේට් වෙලා තියෙන මම මේක ඔටෝ අප්ඩේට් වෙන්න දාලා තියෙන්නේ. ඒ හින්දා මගේ අප්ඩේට් එකක් ආව ගමන්ම අප්ඩේට් වෙනවා. ඉතින් ඔයාලගේ අප්ඩේට් මෙතන ඕපන් කියලා තියෙන අප්ඩේට් කියලා තිබ්බොත් අනිවාර්යයෙන්ම අප්ඩේට් කරගන්න. එතකොට මේ AI feature එක අනිවාර්යයෙන්ම ඔයාගේ ෆෝන් එකට එන්න ඉඩ තියෙනවා. ඉතින් දැන් අපි මෙතනින් බෑක් වෙමු. දැන් අපිට පුළුවන් අපේ ෆෝන් එකේ WhatsApp app එක ඕපන් කරගන්න. ඉතින් මේ Meta කියලා ඔන් වෙද්දි තියෙනවා. ඔයාලට පේනවා ඇති අපිට වෙනදාට දකින්න නැති එකක් තියෙනවා. මෙන්න මේක උඩ තියෙනවා මෙන්න මේ වගේ එකක්. මේක වෙනදාට තිබ්බේ නෑ යාළුවෝ. මේක අලුතෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේක එකපාරක් ක්ලික් කරාම මොකද්ද වෙන්නේ කියලා බලමුකෝ. දැන් මේ විදියට ආවා. Meta AI කියලා වෙන ask everything කියලා තියෙනවා. ඉතින් මේක තමයි Meta AI. දැන් ඔයාලට තියෙන්නේ ඔයාලට මම මතක ඇති ChatGPT එකේ WhatsApp number එකක් ගෙනාවා. Copilot එකේ WhatsApp number එකක් ගෙනාවා. ඒ වගේ තමයි මේකත් යනවා. මෙයාගෙන් ඕන ප්‍රශ්නයක් අහලා අපිට දැනගන්න පුළුවන්. ඉතින් අපි ඒකට මෙයාට hi කියලා දාලා බලමු යාළුවනේ. ඉතින් මම මේකෙන් ගොඩක් වැඩ කරගන්න යාළුවනේ මම ChatGPT use කරන හින්දා. ඉතින් දැක්කනේ යාළුවනේ මෙයා මේ hi කියලා දාපුවම message එක ඉක්මනට reply කරනවා. ගොඩක් පරක්කු නැහැ කිසිම පරක්කුවක් නැහැ දාපු ශ්‍රණිකම දෙනවා. ඉතින් අපි මෙයාගෙන් ප්‍රශ්නයක් අහමු යාළුවනේ. හරි ඉතින් යාළුවනේ මම ඉංග්‍රීසියෙන් ටයිප් කරගත්ත ලංකාවේ තියෙන ලස්සනම ස්ථාන කියලා. අපි බලමු මෙයා අපිට මේකට හරිම උත්තරේ දෙයිද කියලා. දැන් ඉතින් මෙයා මේ විදිහට අපේ උත්තරේ දෙනවා. මේ තමයි යාළුවනේ ලංකාවේ තියෙන බීච් ටික ලස්සනම. ඊට පස්සේ මෙයාලා මේක කොටස් වලට කඩලා අපිට ලේසි විදියට තමයි දීලා තියෙන්නේ යාළුවනේ. මෙයා Google ඒවත් දෙනවා යාළුවනේ මේ ස්ථානවල. ඉතින් මේ විදියට මෙයා හරිම හොඳ උත්තරයක් දුන්නා යාළුවනේ. අපි බලමු මෙයාට සිංහලත් පුළුවන්ද කියලා. මම මේකට දෙනවා කොහොමද කියලා අපි ඒකටම අහලා බලමු. ඒකට මෙහෙම දාලා බලමු යාළුවනේ මෙයාට සිංහලත් පුළුවන්ද කියලා. මෙයාට අනිවාර්යයෙන්ම සිංහලත් පුළුවන් යාළුවනේ. I don't understand Sinhala but I working on it කියලා වැඩ. ඉතින් යාළුවනේ මෙයාට සිංහල බෑ. මේ සමහර විට මේ AI update එකේ සමහර විට ඉස්සරහින් මෙයා හදායි සිංහල වලටත් වැඩ කරන විදිය. ඉතින් ඉංග්‍රීසි වලින් ඔයාලට ලේසියෙන්ම පුළුවන් මේ වැඩ කරගන්න ඔයාලගේ දිනේදා. ඉතින් ඔයාලට ඉංග්‍රීසි දන්නේ නැත්නම් සිංහලෙන් translate කරගන්න පුළුවන් ඉංග්‍රීසියට. ඉතින් ඒ වගේ විදියට වැඩ කරගන්න පුළුවන්. ඉතින් මේකෙන් ඉමේජ් හදන්න පුළුවන් ගොඩක් දේවල් කරන්න පුළුවන්. මම මේ හැම දෙයක් ගැනම කියන්නේ. ඉතින් මම AI එක ගැන විතරයි ඔයාලට කියන්න උවමනා වෙලා තිබ්බේ. ඉතින් මේ වගේ වීඩියෝ දිගටම බලන්න ඕන ටෙක්බ්‍රෝ ලංකා YouTube channel එක subscribe කරන්න. ඉතින් ඔයාලට මේ AI update එක ඔයාගේ ෆෝන් එකේ තියෙනවනම් මොකද්ද ෆෝන් එකේ වර්ගය කියලා comment එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් YouTube channel එක subscribe කරන්න යාළුවනේ. ඒක ගොඩක් මට කරන්න ලොකු උදව්වක්. එහෙනම් අපි මේ වගේ වැදගත් අලුත් සුපිරි වීඩියෝ එකකින් හම්බ වෙමු.